හලෝ අයි බොහෝ වේවා කොහොමද අපි යනවාද හිටවන්න පැල හිටවන්න යන්නේ කොහෙද මෙන්න මේ ඩෝම් එක පේනවද වට පිටාය මේ හිම වැටෙන්න්නත් පටන් අරක් අපි පැල හිටවන්නේ මෙන්න මේ ඩෝම් එක ගිය අවුරුදුවල අපි හිටෙව්වේ මොකේද අපේ ග්‍රීන් හවස් එකන මේ පාර අපිට ග්‍රීන් හවස් එක නෑ අවාසනාවකට ඉතින් අපි ඩෝම් එක තම හිටවන්නේ අද මේ වලාකුළු එහෙම මුකුත් නෑ පැහැදිලි අහසකුත් නෑ මේ හිම වැටන දවසක්හින්ද මේ එලිය -3යි කියල පෙන්න්නනවා ඩෝම් එකේ යම් බලන්න මේ වෙලාවේ සාමාන්‍යයෙන් හොඳ රස්නය දවසකනන් ඩෝම් එක ඇතුළේ මේ හොඳ රස්නේ මේ අද එහෙම රස්නයක් නෑ දොරවහන්ඩ මේ පේනවාද හිම හෙම තාම තියෙනවා මේ පොඩි ඩෝම් එකක් අපි බලමු අද ඩෝම් එක ඇතුලේ රස්නේ කොහොමද කියලා මේක අන්හීටඩ් ඩෝම් එකක් තාම හීට් කරලා නැහැ හීට් කරන්න කරන්ට් එක මේක කරලා නැහැ මේ වෙලාවේ තියෙන්නේ 8යි ඇතුලේ අවුලක් නැහැ ෂේප් මේ ෆෑන් අනම්මනම් ඔක්කොම හයි කරලා තියෙන්නේ මේ ඒ වුණාට මොනවද කරන්ට් එක මේ තාම අපි මේව කරලා නැහැ. ලබන සතිය දිහා විතර මේව කරලා ගන්න ඕනි. මේක හීට් කරන්න එතකොට රස්නේ දේවල් ටික හිටව ගන්න. ඔන්න ඉතින් මේ මාස එක දාන් ඉන්නේ මට හෙම්බිරිස්සාව මේ පස් එක වැඩ කරනකොට බස් එක යනවා ඒකින් තමයි මාස එකක් දාගෙන ඉන්නේ. අපි අද පුරා කියලා හිටව ගන්න යනවා. මේ ගන්න යනවා කියන්නේ මොකද්ද මේ වවන සීසන් එක හා පුරා කියලා පටන් ගන්න යනවා අර ගියා වගේ ඉඳ ගොඩක් නැති ඉඳ 15000ක් විතර බීජ අපිට හිටවන්න හම්බෙන්නේ නැහැ මෙදා පාර අපි ගිය අවුරුද්දේ ඉතින් තුන් පාරක් විතර විකුණුවත් එක්ක ඒකවල අපි ෆාම් එකේ හිටවන්න ගත්තෙත් අපි හිටවපුවමයි මේ පාර අපි ගිය පාර කළාට වඩා අඩුවෙන් අපේ ෆාම් එකටයි ගමේ කට්ටියටයි මේව කරන හැබැයි ගිය පාර තරම් ලොකුවට නෑ හේතුව මේක ඇතුළේ තියෙන ඉඩ බුදුවන්නේ ඉඩවල මේ ඉඩ මදිකම හින්දා සෝරි ඉඩ මදිකම හින්දා ඒ මොකද අපි අතාරින්න ඉඩ මදි කියලා පුළුවන් තරම් වහන්න තමයි බලාපොරොත්තු හරි මම හදාගත්තා ट्रे එකයි වතුර දාන ट्रे එක ආධාරක ट्रे එකක් කියලා කියනවා ඊට පස්සේ මේක තියෙනවා හෝල් මේ හිල් 200ක් තියෙන එක 200ක් තියෙනවා දැම්ම මේ තියෙන්නේ අපේ පොටින් මික්ස් එක ඒක ලොකු බෑග් එකක තියෙන්නේ මම කලින් ඔය පොටින් මික්ස් එක පෙන්නලා තියෙනවා ඔයගොල්ලන්ට මේ සීඩ්ලින් වලටම හදපු පොටින් මික්ස් එකක් මේ මම මේකට මේ නිකන් වේලිලා වගේ තිබ්බ හින්දා ඩස්ට් එක වැඩි හින්දා වතුර ටිකක් දැම්ම දැන් මම ඒක මික්ස් කරගන්නවා වතුර දැම්මට පස්සේ නැත්තම් දූ විදිනවා ඒක ෂොක් පොටින් මික්ස් එකක් හොඳට හැදෙනවා දැන් අවුරුදු 4 දිනක් අපි පාවිච්චි කරන්නේ මේ පොටින් මික්ස් එක මොකක්ද ඒක නම ඇග්‍රොමික්ස් G6 කියන එක මේ ඔයගොල්ලෝ මේව පාවිච්චි කරන සාර්ථක වෙච්ච ඒවා තියෙනවා නම් අපිටත් කියන්න මේ අපි බෙදාගන්නේ අපි අපේ ෆාම් එකේ කරන දේවල් අපේ එක්ස්පීරියන්ස් එකෙන් කරන දේවල් ඒ ඇරෙන්න මේ ඔයාලා කරන දේවල් වලට ඒක වැරදි කියලා අභියෝග කරන්න ඒ වගේ මොකුත් නෙමෙයි මේ නිකන් කරන දෙයක් ආසාවට ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නවා. ඔයගොල්ලෝ මම කරන ඒවා වැරදි එහෙම කියනවා නම් දාන්න ඕනේ. එහෙම තමයි මිනිස්සු ඉගෙන ගන්න. මම කරන එක ඔයාට හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඔයා කරන එක මට හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඒකට අපි හැම දේ ගැනම දැනගෙන ඉන්න එක හොඳයි. මේ තියෙන පොටින් මික්ස් එක. පේනවා. මේ තියෙන සුදු පාට එම පර්ලයිට්
කොහොමද තියෙනවා පර්ලයිට් තියෙනවා තව මොනවද තියෙන්නේ පීට් මොක්ස් තියෙනවා පස් තියෙනවා ඔය තමයි තියෙන්නේ මේ පර්ලයිට් කියන්නේ පොහොර කන්නේ මේ පර්ලයිට් කියන්නේ මේ ඩ්‍රේනේජ් පහසු කරන්න දාලා තියෙන දෙයක් අර අපි වැලි වගේ දාන්නේ වතුර බහලා යන්න පහසු වෙන්න අන්න එකක් දැන් බලන්න මේන්න මේක ඇතුලේ මේක හිටෝ එහෙම හිටෝ සෝරි හිටෝ ගන්න ඕනේ මේ පස් ටික දාගන්න මේම පස් දානකොට මේ වගේ ලොකු ලී කෑලි අනම්ම නම් තිබ්බොත් අයින් කරගන්නත් ඕනේ ඒකයි දන්නවද අපි හිටවන්නේ චූටි බීජයක් නේ ඒ බීජෙට මේ උඩට එනකොට ඒව බාධාවක් එන්න පුළුවන් එයාට ඒව දෙන එන බාධාවල් ටික පුළුවන් තරම් අපි අඩු කරලා දෙන්න තමයි මොනවා හරි කිව්වොත් අයින් කරගන්න. මේ බලන්න ලොකු පොඩු ගැලි තියෙනවා. හරි මේක දාලා ඉවරලා අපි හිටව ගන්න පටන් ගමු. අපි පුරව ගත්ත මොනවද? පස්. කොහොමද අනිත් ග්ලව්ස් එක? මේ ඉතින් දැන් පොඩ්ඩක් සීතල ගතිය තියෙනවානේ. +7ක් වගේ. ඒ හින්දා ඔය ලබන සතියේ දිහාට ලබන සතිය යන්නේ මේ සතිය මැද වගේ වෙනකොට මේ අපිට හොඳට ඉර එළිය වැටිලා අපි මේ ඩෝම් එක ඇතුලේ මේ කරන්ට් එක මේව කරලා ඔන් කරලා හීටඩ් කරන්න බලාපොරොත්තුවක් තියෙන හින්දා අපි අද පටන් ගන්නවා මොනවද සලාද වර්ග හිටවන්න. ඒගොල්ලෝ සීතලට ඔරොත්තු දෙන සීතලට කැමති කට්ටියක් හින්දා අපි ගාව මෙතන තියෙනවා රූබි සැලඩ්. හරි ලස්සනයි නේද? මල් බොකේ එකක් වගේ. ඊට පස්සේ අපි ගාව මෙතන තියෙනවා මොකද්ද? බටර් හෙඩ්. බටර් ක්‍රන්ච්. මෙන්න මේ වගේ. ඊට පස්සේ මෙතන තියෙනවා ප්‍රයිස් හෙඩ් කියන එකක්. ඒක මේ වගේ. මම ඒකට එච්චර කැමති නෑ. මම අර දෙක කාලා තියෙනවා. මේක කාලා තියෙනවා මේකට එච්චර කැමති නෑ. මේ මොකද්ද? මේ නිමිති වර්ගය. ගන්න නිමිති මොකෝ නිමිතිය. නිමිති එක අතන. මේකට කියන්නේ ඩියර් ටංග්. ඔව්. මේක ඩියර් ටංග්. මම දන්න අර අපේ ගාඩන් ඩොරින් ආසම සලාඩ් එක මේක මේ සලාද වර්ගයේ උනට මම ආස නැහැ ඒකට. මේ උනට ගොඩක් අය ආසයි. මේ හින්දා අපි අද මෙන්න මේ සලාද වර්ග හතර හිටව ගන්න යනවා. එතනිනුත් මම මුලින්ම හිටවන්න ගන්නේ මොනවද දන්නවද? මොනවාද? රූබි සලාඩ් බෝල් රූබි සලාඩ් බෝල් කියන එක. මේ ඔක්කොම එකකට එකක් වෙනස්ද බලමු දැට වගේ. ඔව් පාට වලින් වෙනස්. මේ දෙකේ වගේ. ලෙටර් හෙඩ් එකයි මොකද ඩියර් ටං කියන එකයි නිකන් මෙන්න මේ පාට. හරිද? බල සාත්‍රයක් කියන ගණිත දන්නේ කට්ටිය. එතකොට අපේ ප්‍රයිස් හෙඩ් එකයි රූබි සලාඩ් බෝල් කියන එකයි මෙන්න මේ පාට. හරිද? ගම් අපේ මේ වී කරල් වගේ චූටි වී කරල් පොඩි කාල්. හරි මුලින්ම අපි ඊට ගන්නේ මම ආසෙක රූබි සලාඩ්. එන නමෝ විත්තියෙම ආයි බොහෝ වේවා කියලා අපි පටන් ගන්නවා. හිටෝ ගන්න. සමහර තැන්වල තියෙනවා අර මොකෝ බබා. සමහර මොකද? සමහර තැන්වල තියෙනවා මේ මොනවද? පොඩි ට්‍රේ වගේ. මේ සීට් ටික එකට දාපු ගමන් මේ එකපාරින්ම කියලා මොකක්ද එකක් කරනවා. එතකොට 500ම එකපාර හිට වෙනවා. ඉතින් අපිට එච්චර දේවල් නැහැ. ඒක අපි බැලුව ගන්න ඒක ටිකක් ගණන් වැඩි. ඒක අපිට දරා ගන්න බැරි. මේ මොහොතේ අවස්ථාවේදී අපි ගන්න බලපු අවස්ථාවේදී දරා ගන්න බැරි. ප්‍රමාණික මිල ගානකින්ද අපි ඒකට එච්චර ගියේ නැහැ. මේක ලේසි. හොඳද? ගොඩාක් ගැඹුරට හාරන්නත් එපා. බබා මම කොල්ලනවා.
ගොඩාක් ගැම්මේ උඩ මතු පිටට වෙන්න දාන්නත් එපා. මේ ටික මෙහෙම කරගෙන ඔක්කොම කරගන්න පස්සේ කරගන්න ඕනේ. හරි. දැන් හිටවන්න ගන්නවා. එකකට දෙකක් දානවා මම. එකක් පැලවුන්නේ නැත්තම් අනික පැලවෙන්න කියලා. හරිද? එකකට දෙකක් දානවා. එතකොට 400ක් පැලවුණොත් හෝල් 200යි 400ක් එනවා. එහෙම නැත්තම් එන ගාන ගන්නවා. එහෙනම් අපි අද දවස මොනවද අපේ සලාද කොළ හෙවත් ලෙටස් පැල කරගන්න දවස අපි එහෙනම් ගිහින් එන්නම්. අපි මෙන්න මේ විදිහට තමයි අපේ වැඩේ කරන්නේ. පළවෙනි දවසේ අද කවදද? අප්‍රේල් 4th or 5th. 4 යාගේ බර්ත්ඩේ එක තිබ්බා. So yesterday's. අද 6. Yeah, because birthday party. Not birthday. නෑ. වගේ බර්ත්ඩේ එක තිබ්බේ අප්‍රේල් 2. අප්‍රේල් 4 වගේ බර්ත්ඩේ පාටි. අද 6. ඕකේ. අද අප්‍රේල් 6 වෙනිදා. අපි තව සති දෙකකින් විතර පෙන්නන්න කොහොමද මේ වල තත්ත්වය කියලා. සාර්ථකද අසාර්ථකද කියලා බලා ගන්න නම් මේ සති දෙක මදි. සති දෙකකින් පෙන්නන්නම් කිව්වේ කොහොමද ජර්මිනේෂන් රේට් එක කොහොමද කියලා. හරි එහෙනම් අපි ගියා. කට්ටි පරිස්සමින් ඉන්න. සුබ දවසක්.